Hello guys, welcome back to my YouTube channel. ඔයාලා බලනවා ඇති අද මයි මගේ යාළුවයි කොහෙද මේ යන්නේ කියලා. අපි නුවර ඇවිදින්න තමයි යන්න හදන්නේ. ඉතින් අපි මේ log එකකින් බලමු මයි මගේ යාළුවයි කොහෙද යන්නේ. එතකොට අපි අද දවසේ මොනවද කරන්න කියලා. අපි දෙන්න ඉතින් මුලින්ම යන්නේ දලදා මාලිගාවට. ඔයාලා මේ දකින්නේ නුවර තියෙන තවත් ලස්සන place එකක්. මම නම් හරිම කැමතියි ළමයි මෙතනට වෙලා ඉන්න. මෙතන view එක නම් මාරම ලස්සනයි. මං හරිම කැමතියි මෙතනට වෙලා චුට්ටක් වෙලා ඉන්න. මොකද මෙතනට එන වැවේ තියෙන හුළඟ එනවා. ඒතර මෙතන ලස්සන ෆොටෝස් ගන්නත් පුළුවන්. මෙතන තියෙන vibe එකට මම මාරම ආසයි ළමයි. ඉතින් මගේ යාළුවයි මෙතනට වෙලා චුට්ටක් වෙලා ඉඳලා ෆොටෝස් ටිකකුත් ගහලා දලදා මාලිගාවට යන්න පිටත් වුණා. අපි දැන් දලදා මාලිගාවට යන්නයි හදන්නේ. ඉතින් අපි දැන් මේ ඉන්නේ මාලිගාව ගේට් එක ඉස්සරහා. අපි මාලිගාව ඇතුළට යමු. අපි දෙන්න මාලිගාව ඇතුළට ආවා. අපි දෙන්නට එළියෙන් මල් ගන්න බැරි වුණ නිසා ඇතුළෙන් මල් ගමු කියලා අපි දෙන්න ඇතුළට ආවා. මොකද ඇතුළෙත් මල් ගන්න තැනක් තියෙන නිසා. අද නම් හරිම රස්නේ දවසක් ළමයි ඉන්නම බැරි තරම් රස්නේ හොඳටම දාඩිය දාලා තිබ්බේ. අපි මාලිගාව ඇතුළට යන ටිකටත් මගේ වෙලාව කියන්නේ ළමයි මම මාලිගාව ඇතුළට යද්දිම කරඬුව පෙන්වන වෙලාවත් ලං වෙලා. අපි දෙන්නට ඒ වෙලාව මොකද්ද කියලා නම් මෙච්චර ගාණක් ගියේ නෑ. කොහොම හරි අපි දෙන්නට කරඬුව බලලා වැඳලා එන්නත් හම්බුණා. ඉතින් දැන් අපි දෙන්න එළියට යන්න තමයි හදන්නේ. අපි මාලිගාවෙත් ෆොටෝස් දෙක තුනක් ගහලා අපි එළියට ආවා. ඉතින් ඊට පස්සේ මගේ යාළුවයි වැවරවුමේ චුට්ටක් ඇවිදලා ෆොටෝස් ගහලා අපි තව තැනකට ගියා. දැම්ම කියන්නේ නෑ ඉතින් ඒ තැන. මේ වැවරවුමේ නම් ළමයි කොච්චර ඇවිද්දත් එපා වෙන්නේ නැහැ. නුවර නම් මං ගොඩක් ඇවිදින්න ආසයි ළමයි. ඒ vibe එකට මං හරිම කැමතියි. විශේෂයෙන්ම ඉතින් මං දලදා මාලිගාවට යන්න තමයි ආස. තව යාළුවොත් එක්ක ඇවිදින්න යන්නත් මං හරිම ආසයි. ඊට පස්සේ ඉතින් අපි දෙන්න චුට්ටක් කතා කරගෙන වැවරවුම ඇවිදගෙන ඉතින් ආවා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ගියා කන්න. දැන් ඉතින් මේ අපි දෙන්න ඉන්නේ KCC එකේ. මොකද මට චේන්ජ් කරගන්නත් උවමනාවක් තිබ්බා. ඊට පස්සේ ඉතින් අපි ගියේ මං අර කිව්වේ ඔයාලට තැනක් තියෙනවා කියන්නම් කියලා.
එතනට තමා ඉතින් අපි දෙන්න ගියේ. ඉතින් මං ඒ කියපු තැන තමයි ළමයි මෙන්න මේ සහස් සොයන. කවුද ඉතින් කැමති නැති නේද සහස් සොයන තියෙන අච්චාරු කන්න. මම නම් හරිම කැමතියි මේ සහස් සොයන තියෙන අච්චාරු කන්න. ඉතින් ළමයි මේ විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. අපි තවත් අලුත් vlog එකකින් හමු වෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න. බයි බයි.